අයිබෝවන් දරුවනේ පූර්ව ක්‍රියාකාරකමෙන් පස්සේ අපි අද ඔයාව සම්බන්ධ කරගන්නේ පළවෙනි ක්‍රියාකාරකම මොඩියුල් ක්‍රමවේදය ඔස්සේ ඔයාට ඉගෙන ගන්න තියෙන එහෙම නැත්නම් ඔයාට කරන්න තියෙන පළමු ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකමේ නම බෝතලය තුල ඇති දෑ සොයා බලමු. පුතේ දුවේ ඔයාට පාසලේදී මේ සඳහා එක සමාන බෝතල් පහක් ගුරුතුමා ගුරුතුමිය සූදානම් කරලා දෙනවා. ඉතින් ඔබට තියෙන්නේ ඒ බෝතල් පහ හොඳින් නිරීක්ෂණය කරලා ඒ බෝතල් පහ තුල තියෙන්නේ මොනවද? එහෙම නැත්නම් මේ බෝතල් පහ ඇතුලේ තියෙන පදාර්ථයේ අවස්ථා තුන මොනවද කියලා හඳුනා ගන්න. ඔබ දැනටමත් දන්නවා පදාර්ථයේ අවස්ථා තුනකින් යුක්තයි. ඝන, ද්‍රව, වායු විදිහට. අපි මේ දක්වා ඉගෙන ගත්තේ ඔබේ අත්දැකීම් ඇසුරින් තමයි ඝන, ද්‍රව, වායු හඳුනාගත්තේ. ඒවායේ ගුණ පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක් කරේ නැහැ. ඉදිරියේදී ඔබට පුළුවන් ඒවා සතු ගුණ අනුව ඝන, ද්‍රව, වායු යන්න පැහැදිලිව වෙන් කරගන්න. දැනට ඔබ කරන්නේ එම අත්දැකීම් තුල ඔබ නිරීක්ෂණය කරන සමානකම් හා වෙනස්කම් යොදාගෙන ඝන, ද්‍රව, වායු වෙන් කිරීම පමණයි. A, B, C, D, E වශයෙන් බෝතල් පහ ලේබල් කරලා තියෙනවා. ඒ බෝතලය තුල අඩක් පිරෙන තෙක් ජලය දාලා තියෙනවා. B බෝතලය තුල බොරළු කැට හෝ වීදුරු බෝල දාලා තියෙනවා. C බෝතලය තුල අඩක් පිරෙන තෙක් ජලය සහ ජලය තුල වීදුරු බෝල හෝ බොරළු කැට යොදලා තියෙනවා. D බෝතලය සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලායි තියෙන්නේ. E බෝතලය කිසිදු ද්‍රව්‍යයක් එකතු නොකොට තමයි තියලා තියෙන්නේ. සරල භාෂාවෙන් කිව්වොත් හිස් බෝතලයක් වශයෙන්. එහෙමනම් මෙන්න මේ බෝතල් ටික නිරීක්ෂණය කරලා ඔයාට පිටු අංක 5 තියෙන වගුව සම්පූර්ණ කරන්න වෙනවා. ඒ වගුව දුවේ පුතේ සම්පූර්ණ කරන්නේ A, B, C, D, E කියන බෝතල් වල ඝන ද්‍රව්‍ය අඩංගු නම් ඔබට පුළුවන් හරි ලකුණක් දාන්න. A වල ඝන ද්‍රව්‍යයක් තියෙනවා නම් A බෝතලයේ ඉදිරියෙන් තියෙන කොටුව තුල හරි ලකුණ දාන්න ඕන. B බෝතලයේ ඝන ද්‍රව්‍යයක් තියෙනවා නම් B ට අදාළ කොටුවේ හරි ලකුණ දාන්න පුළුවන්. ඒ වගේම B බෝතලය තුල ඝන ද්‍රව්‍යයක් අඩංගු නැත්නම් එහෙම නැත්නම් A බෝතලය තුල ඝන ද්‍රව්‍යයක් අඩංගු නොවුනා නම් කතර ලකුණක් තමයි සලකුණු කරන්න ඕනේ. ඒ විදිහට බෝතල් වල ඝන, ද්‍රව, වායු පවතින ආකාරයන් ඔබ සටහන් කළ යුතුයි. හොඳයි. දරුවනේ එහෙනම් අපි මේ ක්‍රියාකාරකම කරලා බලමු. ඔයාලට පුළුවන් මේ වීඩියෝවේ පේන විදිහට ගෙදරදී බෝතල් ටිකක් සකස් කරගන්න. අම්මා තාත්තා එක්ක එකතු වෙලා සකස් කරගන්න. සකස් කරලා අත්දැකීම් එකතු කරගන්න. පාසලේදී කරන්න ගියාට පස්සේ ඔයාට ඒක තවත් පහසුවක් වෙයි. එහෙම නැත්නම් හොඳින් මේ වීඩියෝ බලලා මොනවද තියෙන්නේ? මේ බෝතල් වල ඒ බෝතලේ මොනවද තියෙන්නේ කියන එක ඔබ කලින් ඔබට නිබන්ධනයක් ලැබිලා තියෙනවා නම් නිබන්ධනයේ ඒකට අදාළ වගුව සම්පූර්ණ කරන්න. නිබන්ධනයක් ලැබිලා නැත්නම් ඔබට වගුවක් පොතේ සටහන් කරගෙන ඒ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට අදාළ නිවැරදි තොරතුරු වගුව ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. ඔබ සැපයූ පිළිතුරු නිවැරදිද යන්න පරීක්ෂා කර ගැනීම සඳහා ඔබට තිරේ දිස්සෙනවා දුරකථන අංකයක්. ඒ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ පිළිතුරු නිවැරදිද යන්න පරීක්ෂා කරලා අපි ඔබට පිළිතුරක් දෙනවා. එහෙමනම් අපි වීඩියෝ බලන්න යමු. වීඩියෝ බලලා ඒ වගුව සම්පූර්ණ කරලා මම කියපු විදිහට පිළිතුරු එවන්න. හරි. පුතේ දෙවේ දැන් ඔයාලට මේ ක්‍රියාකාරකමේ එක සමාන බෝතල් පහක් අරගෙන තියෙනවා. ඒ බෝතල් පහේ A, B, C, D, E විදිහට ලේබල් දකින්න පුළුවන්. පළවෙනි බෝතලයේ අර්ධයක් ජලයෙන් පුරවා තියෙනවා. දෙවෙනි බෝතලය කියන්නේ B. B වල සම්පූර්ණයෙන්ම ගල් කැට වලින් පුරවලා තියෙනවා. C බෝතලය තුල ගල් කැට සහ ජලය අඩංගු වෙනවා. මුළු පරිමාවෙන් අඩක් පමණ වෙනතුරු ජලය හා ගල් කැට පුරවා තියෙනවා. D තුල
ජලය පමණයි දකින්න තියෙන්නේ. E කියන්නේ හිස් බෝතලයක්. ඒ වගේම D තුල ජලය පුරවා තියෙනවා. C අඩක් ජලය. ඒ වගේම මේ ජලය තුල ගල් කැට දකින්න තියෙනවා. B සම්පූර්ණයෙන්ම ගල් කැට වලින් පුරවලා තියෙනවා. ඒකේ ජලය දාලා නැහැ. ඒ තුල අඩක් ජලය දකින්න පුළුවන්. හොඳයි. දැන් ඔබට ලැබෙන ක්‍රියාකාරකම තමයි A B C D E. මේ බෝතල් පහ තුල දකින්න පුළුවන් ඔබ හඳුනාගත් පදාර්ථයේ භෞතික අවස්ථා මොනවද කියලා ලියන එක. A බෝතලය තුල හඳුනාගත හැකි පදාර්ථයේ භෞතික අවස්ථා B C D E වශයෙන් ඔයා දැන් ලියන්න ඕන. ආයිබෝවන් ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබේ මිතුරන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේම ඔබත් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුණා නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න.